මහත්තයෝ මේක මගෙත් එක්ක කරන්න එච්චර හොඳ සෙල්ලමක් නෙමෙයි. අයිබන් කිල් පිළිගන්නේ ඉන්ස්පයර්ඩ් YouTube channel එකට අද අපි කතා කරන්නේ ලංකාව හොල්ලපු කුඹිය ටෙලිඩ්‍රාමා ගැන. ඒ විතරක් නෙවෙයි මේක තමයි කවුරුත් නොකියපු ජහන්ගේ ගේම් එකේ අවසානය ගැන. මම දන්නවා ඔබ අපේක්ෂා කරන්නේ කුමක්ද කියලා. මේ වතාවේ ඒ වෙනස් වන්වට. ඔයාලා දන්නවා ජහන් කියන්නේ සුපිරි ගේම් කාරයෙක් කියලා. ඒ කියන්නේ සුපිරිම මාස්ටර්මයින්ඩ් ගේම් එක ප්ලේ කරපු කෙනෙක්. ඉතින් අපි අද බලමු මේ කතාවේ රසම හරිය අවසාන වුණ තැන ඉඳලා ඉස්සරහට මොකද වුනේ කියලා. යාළුවනේ මේ කතාව බලපු කට්ටිය දන්නවා මේක අවසාන වුණේ ජහන්ගේ ඔලුවට පිස්තෝලේ තියලා මරන්න ඉද්දි. එතකොට මල්දිනීටයි ලේකම්ටයි කපිලටයි තුන් දෙනාටම කෝල් එකක් එනවා. ඔබට මතක ඇති ඒ දර්ශනය. රටක අගමැතිකමක් වගේ එකක් එක්ක මට මේ රිස්ක් එක ගන්න බෑ. සාක්ෂි ගොඩක් එක්කව එළි ඉන්න එක දෙන්න කොන්ටත් මටත් ගන්න බැරි රිස්ක් එකක්. මේ වැඩේදී ඒ පැත්තෙන් ආපු ඉල්ලීම් ඔක්කොම ආවේ පක්ෂයක් හැටියට. දෙන්න කොන් මගෙන් පර්සනලි ඉල්ලපු එකම දේ මේක. තරහ නෑනේ. මම යනවා. මුව විශ්වාසද? අතුල මාත් එක දැන් අවුරුදු 20ක්. මට වැඩි අතුල විශ්වාසයි. දැන් දවස් 3ක් අතුල නිින්දක් නැතුව ජයන් පස්සෙන්. හන්දෑවේ ජයන් මොනරි ප්ලේ එකක් කරනවද කියලා බලන්න පස්සෙන් ඇවිත් මේ කැලෑව ඇතුලේ ඉති අපි එනකම්. වැඩි වේදනාවක් නැතුව අපි මේක ඉවර කරමු. සෝ ගන්න මොනේ කෝල් එක. ඉන්ද්‍රයා කවුරුරේ ආන්සර් කරන්නේ? මේක ඇත්තටම කුඹියෝ ස්ටයිල් එකේ පොලිටිකල් මයින්ඩ් ගේම් එකක්. සරලව කියනවා. කවුරුත් හිතපු විදියට ගේම් එක ගියේ. මේ කතාව පටන් ගන්න අර මල්දිනීට ආපු කෝල් එකේ. ඒ කතා කරන්නේ කවුද? මිනිස්සු හිතාගෙන ඉන්නේ බලය තියෙන්නේ සල්ලිවල කියලා. නැත්තම් පාර්ලිමේන්තුවේ කියලා. වැරදි. බලය තියෙන්නේ දත්තවල. කෙනෙක්ගේ රහස්. ඒ තමයි ධනංජය සිරිවර්ධන ආණ්ඩු පක්ෂයේ හිටපු වැඩි කතා නැති නිහඬ ඇමති කෙනෙක්. ඡන්දය අවසන් වී සතියක් ගත වී තිබුණා. අගමැති නිල නිවස තුල තිබුණේ අමුතු නිහතමානී නිශ්ශබ්දයක්. ඒ නිශ්ශබ්දය බිඳදරමින් ප්‍රියන්ත කතා කළා. ජහන් අයියේ මට තාම හිතා ගන්න බෑ. කොහොමද යකෝ මම අගමැති වුනේ? මල්දිනී සර් නේද අගමැති වෙන්න හිටියේ? පොදු අපේක්ෂකයා මල්දිනීගේ තමයි ප්‍රියන්ත. හැබැයි පොදු අපේක්ෂකයා හැදුවේ මම. හැම ප්‍රශ්නයකටම උත්තර මේ ඔක්කොම එක්ස්ප්ලেইন කරන්නේ ජහන් ප්‍රියන්ත අහන ප්‍රශ්න වල. ඔබට මතකද? මම ඔබට කිව්වා මීට අවුරුදු 4කට කලින් මම ඔස්ටින් අය එක පාතාලේ වැඩ කරලා එහෙම මෙහෙන් ටිකක් උඩට ආවා කියලා. ඒ කාලේ මට ආරංචියක් ආවා. අවුරුදු 4කට කලින්ම මොඩයෝ සමා වෙන්න අගමැති. මගේ භාෂාවට ප්‍රියන්ත hina වෙලා විහිළු නෙවෙයි අයියේ. කතාව කියන්නකෝ. ආණ්ඩුවේ හිටපු අහිංසක ඇමති කෙනෙක්. මල්දිනීට හොරෙන් උදව් කරනවා කියලා. ඒ තමයි මේ ධනංජය එදාම මම තේරුම් ගත්තා. මල්දිනී කියන්නේ පේන්න තියෙන තරම් හොඳ එකෙක් නෙවෙයි කියලා. ඉතින් ජහන් මම මේක සාක්ෂි එක්කම අල්ලගත්තා. කෙලින්ම ගියා ධනංජයව හම්බෙන්න. මිනිහා බය වුණා. මම බ්ලැක්මේල් කරයි කියලා. ඒත් මම කිව්වේ එක දෙයයි. මම මේක එළියට දාන්නේ නැහැ. හැබැයි මට පොරොන්දුවක් ඕන. හරියටම තව අවුරුදු 4කට පස්සේ මම ඔයාව මේ රටේ ජනාධිපති කරනවා. එදාට මම ඉල්ලන දේ දිය යුතුයි. මම මිනිහට රහස් නම්බර් එකක් දුන්නා. කිව්වා අපි ආයේ හම්බෙන්නේ නැහැ. හැමදාම රෑයටට මේ නම්බරෙන් SMS තියනවද බලන්න. ඒකේ තියෙන දේ විතරක් කරන්න කියලා. ඊළඟ අවුරුදු 4ම ධනංජයව මල්දිනීගේ හොඳම හිතවතා කළේ මම. මේ ගේම් එක ඇතුළේ ඉඳගෙන. මල්දිනීට හිතා ගන්නවත් බැරි විදිහට මල්දිනීට මම ඒත්තු ගන්නවා. ධනංජයව පොදු අපේක්ෂකයා කරොත් ආණ්ඩුවේ ඡන්දත් කැඩෙනවා, අපේ ඡන්දත් තේනවා, දිනුවට පස්සේ අහිංසක මිනිහාව ඕන විදිහට නටවන්නත් පුළුවන් කියලා. අන්තිමට ධනංජය දිනුවා ජනාධිපති. මල්දිනීට ඒ වෙලාවෙවත් තේරුන්නේ නැහැ මම ඔබ අගමැති කරන්න පාර හදනවා කියලා. ප්‍රියා. එදා රබවත්තේ ඔලුවට තුවක්කුව තියෙනකොට කොහොමද එකපාරටම බේරුනේ? මල්දිනී හිතුවා ඌ මාවයි ධනංජයවයි දෙන්නම පාවිච්චි කළා කියලා. ඒ වෙලාවේ ජනාධිපති ධනංජය සිරිවර්ධන කෝල් එකක් දීලා කිව්වා මල්දිනී ජෙහාන්ට අත තියන්න එපා, තමුන් අගමැති වෙන්නත් හිතන්න එපා, මම අගමැති විදිහට පත් කරන්න ජෙහාන් කියපු කෙනා. ඒ තමයි ප්‍රියන්ත මහවුරු කෙනා. අම්මෝ අයියේ මල්දිනී හිතාගෙන හිටියේ ධනංජයගේ අම්බයා කියලාද? හරි. ඌ හිතුවේ ඌ මාවත් ධනංජයන්වත් දෙන්නම පාවිච්චි කළා කියලා.
ඌ දන්නේ නැහැ අවුරුදු 4ක් තිස්සේ මම හදපු පාරේ ඌ ගියා විතරයි කියලා. මල්දිනීකාරය දැනගෙන හිටියේ නෑ මම මල්දිනීව අගමැති කරන්න බාරගෙන සතියක කලින්ම තමයි මල්දිනීට කෙලවන වැඩේ පටන් ගත්තේ. මම කිව්වේ ඒකයි. දවසක මටත් ඔබට සර් කියන්න වෙන තැනකට ඔබ යයි කියලා අයියේ ධනංජය මහත්තයාට ඔයාලට විරුද්ධව යන්න තිබුණා නේද? එහෙම කරන්න තිබුණා. මම ධනංජය ගැන හොයාගෙන තිබුණ නැත්නම් කොහොමත් පුතේ මම දැනගෙන හිටියා ධනංජය දුන්න පොරොන්දු රකින්න කෙනෙක් කියලා. ඒ නිසාමයි මම සූක්ෂමව සීරුවෙන් ධනංජය මහත්තයා එතනට සෙට් කළේ. මල්දිනීකාරය වෙනුවෙන් මම කරපු දේවල් මුල ඉඳලා එකින් එක සාක්ෂි එකතු කරගෙන තිබුණා. රහසිගතව රෙකෝඩ් කරපු වීඩියෝ ලේඛන ඒ වගේ මල්දිනී කරපු වෙනත් වැරදි එහෙම හොයනකොට මිනිමරුම් වලට අලුබල දුන්නේ ඒවත් සාක්ෂි සමගම මට හම්බ වුණා. ඉතින් ඒ සාක්ෂි මම ධනංජය මහත්තයාට බාර දුන්නා. කොහොම හරි ඔක්කොම හිතපු විදිහටම වුණා. ප්‍රේන්තු කොහොමද අයියේ? ජහන් සමී හුස්මක් ගන්නවා. ඊට පස්සේ කතාව ගෙන යනවා. දැන් ජනාධිපති වෙන කලින්ම නීතිමය වශයෙන් ලිඛිතව එකඟ කාරණා කිහිපයකට. ඒ එකඟතාව වලට අනුව අදාගමැති මල්දිනී. නමුත් මම එකතු කරපු සියලුම සාක්ෂි ධනංජය ළඟ තියෙන තාක්කල්. ධනංජය ළඟ තිබ්බ සාක්ෂි මල්දිනීට එක්ක ගන්නවට පස්සේ මල්දිනී උසාවි ගන්නට යන්නේ නැහැ. එහෙම යන එක සියදිවි හානි කර ගැනීම. කොහොම හරි ඔක්කොම හිතපු විදිහටම වුණා. අයියේ ඔබ මේ ඔක්කොම කළේ අන්තිමට මාව අගමැති කරන්නද? මම ඔබට මුලින්ම කිව්වනේ ප්‍රියන්ත අපි මේ ගේම් එක පටන් ගත්තේ නිකන් මේ යැපෙන්න නෙවෙයි. සිස්ටම් එක උඩින්ම ඉන්න. දැන් ඔබ අගමැති. රට හදනවද නැත්නම් විකුණනවද ඒක උඹේ තීරණය. දැන් මේ වැඩ කන්න නැතුව හරියට කරගෙන යන්න තව ඉස්සරහට හොඳ දේවල් තියෙනවා. එහෙනම් අයියේ ගේම් එක තාම ඉවර නැද්ද? නෑ ගේම් එක දැන් තමයි පටන් ගත්තේ. අවසර වෙලාවට ඔය අගමැතිකම අතහරින්න වෙයි. ඒ සමගම කුබියෝ බියෝටු කතාංගේ නිම වුණා. කෙනෙක්ගේ බය කෙනෙක්ගේ ආසාවන් මේ ඔක්කොම ඉලක්කම් ටිකක් විතරයි. මම කරන්නේ ඒ ඉලක්කම් මාරු කරන එක විතරයි. ඉතින් යාළුවනේ මේ වීඩියෝ ගැන ඔබේ අදහස් වලින් කමෙන්ට් කරන්න. ඉෂාරා ඉන්ස්පයර් YouTube channel එක subscribe කරන්න. ජේවා.